ලෝකේ ලොකු අර්බුදයක් තියෙනවානේ. මේ අර්බුදය මොකක්ද කියලා ආපහු කියන්න දෙයක් නැහැ. ඉරානයට ඇමරිකාවයි ඊශ්‍රායලයයි පහර දෙනවා. දැන් මේ ඇමරිකාවයි ඊශ්‍රායලය පහර දෙන වෙලාවේදී ඇමරිකාවට ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාරات ඉරානය දෙනවා. ඉරානෙත් මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. ඇමරිකාවට යුද ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් ලැබුණට මේ වෙනකොට ආර්ථික පරාජයනුත් ලැබෙමින් පවතිනවා. ඒක නිසාම ඇමරිකාවේ ජනාධිපති ක්‍රමයෙන් තමන්ගේ යුද්ධයේ සීමාවන් අවසන් කරලා ඉවත් වෙන්න උත්සාහයක් දරනවා. හැබැයි ඉරානය කියලා කියන්නේ එහෙම පරාජය ලේසියෙන් බාරගන්න જાතියක් නෙමෙයි. ඇමරිකන් ජනාධිපති කියනවා නෑ දැන් මේ ඉරානය අපිත් එක්ක සාකච්ඡා කළා. ඒ නිසා අපි දැන් මේ යුද්ධය අවසන් කරනවා. අපේ ටාගට් ටික අපි අරගත්තා කියලා ඇමරිකන් ජනාධිපති එමීට මේ වැඩෙන් ලිස්සලා යන්න හදනවා. ඊශ්‍රායලයට ඕනේ එහෙම දෙයක් නෙමෙයි. ඊශ්‍රායලය බලන්නේ ඒක වෙනම ගේම් එකක්. ඒගොල්ලෝ ප්ලෑන් එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. කොහොම වුණත් මේ යුද්ධෙදී ඉරානය යුද්ධය ඉවර කරන්න හැදුවට ඇමරිකාවට එහෙම ලේසියෙන් යන්න දෙන්නේ නැහැ. තමන්ට කරපු හානියට ඇමරිකාවට රිදෙන්න වාග් ප්‍රහාර එල්ල කරනවා. නෑ ඇමරිකාවේ ජනාධිපති අපිට කතා කළේ නෑ. අපි එහෙම සාකච්ඡාවක් නෑ. මේක අපි පිළිගන්නේ නෑ කියන තැන්වල ඉඳගෙන කතා කරනවා. මේක මම ඉතිහාස කතාවක් එක ගේන්නම්. ඇලෙක්සැන්ඩර් තමන්ගේ අධිරාජ්‍ය ව්‍යාප්ත කරන්න යනවනේ. ඇලෙක්සැන්ඩර් කියලා කියන්නේ බටහිර විද්‍යාඥයන්ට අනුව පුරා විද්‍යාඥයන්ට අනුව ලෝකෙ විවේක විශිෂ්ටතම අධිරාජ්‍ය. මේ උන්ද කියනවා මේ ඇලෙක්සැන්ඩර් කියන අධිරාජ්‍ය ඉරානය ආක්‍රමණය කරන අතීතයේදී පර්සියාව ඩේරියස් කියලා මා දැවන්ත අධිරාජ්‍යයක පරාජය කරනවා. හැබැයි පරාජය කරාට පස්සේ කියනවා ඉරානයේ එහෙම පරාජය බාර ගන්න ජාතියක් නෙමෙයි. ඒගොල්ලෝ බල සම්පන්න අභිමානවත් ජාතියක්. ඒ නිසා අපිට මේ අධිරාජ්‍ය වැඩි කල තියාගන්න ලැබෙන්නේ නැහැ කියලා කියනවා. කිව්වා වගේම ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් එක්ක පර්සියාව තමන්ගේ බලය ආපහු ලබා ගන්න. දැන් මේ ඉතිහාස කතාවල එහෙම තියෙනකොට මේක වුණේ අවුරුදු 2000කට කලින්. ඊට පස්සේ කාලෙදී ආපු ආක්‍රමණ සංක්‍රමණ මේ මොන ක්‍රියාවලියන් ඇතුළේ ඉරානය තමන්ගේ අනන්‍යතාවය තාම රැකගෙන ඉන්නවා. එහෙම රැකගෙන ඉන්නකොට තමයි අද වෙනකොට ඇමරිකාව සහ ඊශ්‍රායලයට දැඩි වුමනාවක් තියෙනවා මේ ඉරානය එහෙම නැත්නම් පර්සියාව කියන රාජ්‍ය තමන්ට අවනත රාජ්‍යයක් කරගන්න. මම මුලින් වීඩියෝ එකදී කිව්වා වගේම ඉරානය අවනත කර ගැනීම වනායි ඉරානය පමණක් නෙමෙයි. තමන්ට විරුද්ධව නැගීන චීනය කියන බලවතාව දනගස්සන එක තමයි බලාපොරොත්තු. මේක සරල තේරුම් ගන්න එක තියෙන්නේ බටහිර සංස්කෘතිය ග්‍රීක යුදෙව් සංස්කෘතිය තමයි මේ ලෝකය දුවන්නේ. ඒ සංස්කෘතිය මේ ලෝකය තුල පවත්ත ගන්න ඒගොල්ලෝ කරා හැකි සියල්ල කරනවා. ඒ සියල්ල කිරීමේ අවසාන ප්‍රතිඵලය හරිද? සියල්ල කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි මේ ඔවුන්ගේ බලය තව අවුරුදු 10 ගානකට හරි රැක ගන්න හොඳින් හෝ නරකින් ක්‍රියාමාර්ග ගන්න. දැන් මේ වෙලාවේ දුක් විඳින්නේ කවුද? අපි. ආසියාව මේ වෙලාවේදී ඉදිරියට එනවා කියලා දැනගෙන ඒක නවත්ත ගන්න අප්‍රිකාව ඊළඟට එන්න නියමිතයි. ඒ රාජ්‍යයන් නවත්ත ගන්න මේ බටහිර ජාතීන් යොදන උපක්‍රම තමයි මේ තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ කාරණාව. තව අවුරුදු 100ක් ගියත් ඔවුන් මේ උපක්‍රම යොදන එක නවත්තන්නේ නැහැ. හැබැයි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි ක්‍රමානුකූලව ඔවුන්ගේ අධිරාජ්‍ය වැටෙමින් පවතින. මේ යුද්ධේ කොහොම අවසන් වුණත් අවසානයේදී යම් ජයග්‍රහණ ඇමරිකාවට තියෙයි ඊශ්‍රායලයට තියෙයි. නමුත් සත්‍ය වශයෙන්ම දිනන්නේ කවුද කියලා බලා ගන්න පුළුවන්. ඒකට මම ඔයගොල්ලන්ගේ අදහස විමසනවා මේ යන විදියට කවුද දිනන්නේ. ඒ කියන්නේ සැබෑ ජයග්‍රාහකයා වෙන්නේ කවුද කියලා කමෙන්ට් කරන්න කියලා. ඉතින් වීඩියෝ එකේ තියෙන කතන්දර ගේන්න ලෑස්ති ඉරානය කියලා කියන්නේ පරදින්න කැමති ජාතියක් නෙමෙයි කියලා.